සමින්ද කඩේ පූසා ගෙනාවා ඒකත් මැරෙන්නවත් දන්නේ ආවේ නෑ නේ ආවේ නෑ ඒක ආයි පාරක් ඉන්න ඕනද මේක ගහලා දවස් 14ක් 15ක් උදේ හා සේලා ඉඳිනවා එහෙම කරොත් විතරයි ඉතින් ඔක බේරෙන්නේ ඒ කියන්න බෑ ලොකු වෛරස් එකක් වමනේ දැම්මද මෙයා නෑ දැම්මේ නෑ වතුර බොනවා ගිහිල්ලා වතුර බොනවා ඔය ඇහෙනම් මේ අර පොසෙක් සූර්ලාද කොහෙද මේ මොකද්ද මේ වතුර බොනවා ගිහිල්ලා එච්චර වතුර බොනවා හොඳට කන්නේ නෑ වෛරස් එක ඇදුනම මැරෙනවනේ මැරෙනවා පොඩි පූස තමයි ගොඩක් මැරෙන්නේ අනේ දැන් සුදු පූසටත් ඒ දන්නේ ඒක බෝ වෙනවද ඉතින් බෝ වෙනවනේ මෙයාගේ එහෙනම් අපර බෝ වෙනවා ඌ අනේ අපේ දැන් ඒකට එහෙනම් බේත විදින්න වෙයි ඒක නේ මේක මාරියන් දිනු ගාරි සත්තාවක් කරනවනේ වාඩිනේ පුතේ පැටව අපරාදේ නේ පැටව කියන්නේ පැටව ඉන්නේ දෙන්නයි වෙන කියන්නේ මේ ලොකු අය බබා පිළිබාන මෙහාට එන්න කළුදු කියන්නේ මම මේකට එතකොට ඔව් කළුදු දැන් ඒක හිට නැත්තම් දවස් දෙක පාරක් දෙන්න අනේ අපේ ඇත්තටම නම් මැරෙන්නේ නැහැ අප්පා දැන් මෙයාට ගොඩක් අමාරු වෙලා තියෙනවා චූට්ටක් දෙන්න කිලෝ 500 දවසට 100 ලයින් එකක් දෙනවා නෑ ඉතින් දෙන්න චුට්ටයි දැන් දවස් 4ක් දෙන්නේ ඔව් ඉතින් මම මේ කන්නේ කුතු ඉන්නේ මම ටෝච් එකක් වදින ඉන්නවද නැහැ මම මේක ගලවන්නම් දැන් ඉතින් අය දොස්තර නෝනත් මේස් නැතුනේ යවන්නේ ඔයාලා දාන්නේ ඈ මෙයා ওই සර්ජරි එකක් කරන විතරද ආ අපි බයිනවා ඉතින් කිව්වට වැඩක් නෑ වැඩ කරන්නේ නැහැ වගේ මේකට මේ බඩේ ලියනවට බෙහෙත් පෙති දෙකක් දුන්නා. ඒක මං ගෙන්නම් කියලා හිත අමතක වුණානේ. ඔය පූසන්ට බෙහෙත් පෙති බීවට වැඩනවා. ඊට පස්සේ තමයි මේක වැඩි උනේ. එකපාරයි දුන්නේ මම. ආම්සින්ද පොල්වලේ ඔව්. එයා නම් දන්නවා ඒ සත්තු ගැන එහෙම කියනවා. ඔව් මෙයා ගාව දෙනවා ඒක එයාගේ දුවත් කොහොම පෝස්ට් එක කරා ඒක තමයි. කලුදු ආවමින්නේ. මන්නේ ගෑනු සතෙක් නේද? හරි. නේද? ගන්නවද? ඊයේ මාළුවෙක් කෑවා. එහෙම කනවා. ඒ අතරින් පතර එහෙම කනවා. අතරින් පතර තමයි. වුණාම කනවා. ඊට පස්සේ කන්නේ. අද නම් කෑවෙම නැහැ. කන්නේ. එන්නේ දුර වුණාම වෛරස් එක ඇඟ පුරා දිව්වහම මොනවා කන්නේ. අර හොඳයි වගේ ඉන්නවා එක දවසක් ඒ ඉන්නවා ඒ අඩු වෙනවා වැඩි වෙනවා එහෙම එකක්.
කොහොමද බේරෙන්නේම නැහැ. බේරෙන්නේ නැහැ මම. මේ චූටි පූසු මැරෙනවාම. එතකොට මුට බෝ වෙන්නේ ලොකු පූසෙක්ගෙන්ද? ඔව්. වෙන කාටවත් ඇදුන්නේ නැහැ නේද කාට? නෑ. මූ එහෙම ඇවිදින්නේ නැහැ. නෑ මේකයි විදින්නේ ගිය ඇතුළේ. මෙයා ගේ ඇතුළේ ඉන්නේ. ඔව්. ඇතුළේමයි ඉන්නේ. ඇතුළේ කියන්නේ අපි ඉන්න ගේ නෙවෙයි. අර එළිය තියෙනවා ඒ හරියෙන් තාලා ඉන්නේ. දැන් ලොකු පුතාලා ඉන්නේ. මේක වෛරස් එක එන්න පුළුවන්. එකම ගෙදරට කොරෝනා හැදෙන්නේ නැහැ නේ හැමෝටම. ඒ හැදෙන මනුස්සයාට හැදෙන උපදින. අර මෙයාගේ ප්‍රතිශක්තිය අඩු වෙයි. මේක කොවිඩ් එකක් වගේ තමයි වෛරස් එක. මුංගෙනුත් අපඩක් බෝ වෙනවද? අපිට බෝ වෙන්නේ. සතුන් අපඩ බෝ වෙන්නේ නැහැ නේද? බෝ වෙන්නේ වත් තියෙනවා නේ. බෝ වෙන්නේ වත් තියෙනවනේ. අයියෝ ජල බීතිකාව එහෙම ඉතින් නෑ නේද? ඔව්. බෝවෙන්නේ තියෙනවා. නෑ කලුදු. ලොකු පුතා එහෙ පදිංචි වෙනද කොට්ටාවද කොහෙද? පන්පිටි. එයා එහෙ පදිංචි. එයාලට ගියක් තියෙනවනේ. ඒකේ ඉන්නේ එයා. මෙයා තමයි ඉන්නේ. මෙයා මොනවා කරයිද නැහැ. දැන් මිනිස්සු වගේ බලන්න බෑ සතුන්ට. උන්ගේ ආයු කාලය අඩුයිනේ. දවසක් තියම ඊට පස්සේ කෑවේ නැත්නම් බෙහෙත් පටන් ගන්නවා. සුදු පූසටත් ආවුත් තමයි වැඩි එහෙනම්. ඉන්න පුළුවන්. මෙහි පූසු 26ක් හිටියා. ඒ ගෙදර ඔක්කොම 26න් මැරුණා. ඇත්තද? බෙහෙතක් නෑ. බෙහෙතක් නෑ. අර විජලනය වෙනකොට සේලයින් දෙනවා. එතකොට ප්‍රතිජීවක දෙනවා, විටමින් දෙනවා. වෛරස් එක මැරෙන්න කියලා බෙහෙතක් නෑ. ඒ බෙහෙත් වලින් කරන්නේ අර සතා දුර්වල වෙන්නේ නැති එක පාලනය කරන එක. වෛරස් එක ඇඟේ උඩු දිව්වොත් කොහොමද? දැන් ඒකයි මේකයි දැන් එකට නිදාන්නේ. අප්පා. ඔව්. මූට මොකක් හරි වුණොත් ඌට කොහොමද හැදෙන්න පුළුවන්. උහුණන් දැනට කාලා බීලා නටලා එහෙම ඉන්නවා. ප්‍රතිශක්තිකරණයක් බලපානවා නේද? ඇඟේ හයිය. තිබ්බොත් තියෙන හොඳයි විතරයි බේරෙන්නේ. මිනිස්සුන්ට කොරෝනා එහෙමනේ මතකද? අපේ හැමෝටම බෝන්නේ නැහැ. බෝන්නේ. අර මහා එක ගෙදර හිටියත් හැමෝටම බෝ වෙන්නේ නැහැ. මම ළඟට කරලා බලන්න මේ පස්සේ වීඩියෝ එක දාගන්න බලන්න මම නහරය අහුවෙන්නේ. ආතල්ට ගමට හරි ගියේ නෑනේ. මේ ඉන්නේ චූටි නහරේ. ඒ පූසල්. ළඟට කරලාද? තව ටිකක්. සුදුහමක් පේන්නේ නේ. ඔව් නහරයක් ඉදිමින් ඒක නේද. වෙයිලා තියෙන්නේ. දැන් මෙයා මොනවද කරන්නේ කොහොමද? මෙයා පුෂ්පා මේ ඉංග්‍රීසි මේ කෝස් එකක් කරනවා. ඩිග්‍රියක්. ඔන්ලයින්. දැන් විභාගයේ ඉච්චර කාලේ නැද්ද? විභාග එක්සෑම් ලියලා දැන් ගොඩක් කල්. උසස් පෙළ. මෙයා කරන්න කියන්නේ මේ මොනවාද ඔන්ලයින් අනම්මනම් මොනවාද එකක් කරනවනේ. බිස්නස් එක. ඔව් බිස්නස් එක මොනවාද කරන්නේ චූටි කියන්නේ? මම කියනවා මේ වීඩියෝ එඩිටින් කරනවනේ. වීඩියෝ එඩිටින් කරනවලු. ඔව් ඒකක් නෙමෙයි කරන්නේ. මෙයාට හොඳට පුළුවන් ඒවා. දැන් ওই වෙඩින් වල එහෙම ඒවා ඔක්කොම මේ දැන් අදත් ටිකක් හම්බුණා මේ ස්ටුඩියෝ එකෙන්. පේනව නේද? නේද? අද ගියාපුවා මේ උලස්සිංහල මහත්තයලා පිටු මේකේ දෙලින් එක. අද ගියාද බා? එහෙමද? මං ගියේ නෑ. අර පුතා මාළිලා පුතා එක ගියා. එයා කිව්වේ නැද්ද මේ නුවර පාර අවුල් කියලා? කවුද? කටුගස්සල කිව්වා. පාරේ ඉච්චරවලේ මේ ගෙවල් එහෙම ඇද වෙලානේ. ඒවා වැදලා පාරට. නුවරක් නැතිලු අනේ. මේ දැදුරුවේ ලින් දෙකක් එල්ලෙනවා දැක්කද? දැදුරුවේ පැත්තට වෙන්න. මේකට පෙන්නුවද? එල්ලෙනවා. ඔයාලා යද්දිද දැක්කේ? ඔව් මම අද දැක්කේ.
කියන්නේ යටින් පැදුරේ හැරිලා ගිහිල්ලා අර ලිං මතු වෙලා. මතුවෙලා. නිකන් එල්ලෙනවා වගේ තියෙනවා. තේරෙන්නේ. අනිත් රටට ඉන්නේ. අර ගෙවල් ඇල වෙලා ලෝයේ මේ කොයිද කර විතර හරියි. නේද? රටට වෙච්ච දෙයක් නේ. වෙලාවට. ඔව් අප්පා මොනවා. සබායක විශේෂ නෝන තමයි තියෙන්නේ. දැන් මේ දැන් දැක්කනේ දැන් බහුවස් අපුංග ගමමත් තෝයි තුනක් අයිනා දෙයි කියලා. ඒක ගන්න බැරුණනේ. බලනවා හැටි. බලනවා ඒක. ඉතින් හරි හොයාගන්න ඕන. දැන් අර සමින්දලගේ පුසා මෙහෙම ඒකට සේලයින් දුන්නා. හරි ගියාද දන්නේ ගිය පාරත් ඒ කැමරෙන්න වැටලා ගෙනල්ලා සේලයින් දීලා හරි ගියා. එකපාරයි ගියේ නේ ඊට වඩා ගින්නේ. යාලා වෙලාවක් නේ ඒගොල්ලන්ට සත්තු ගැන බලලා එකද අපේ පුසට වැඩි චූටි දෙල්ලක. ඒක ලොකුයි. ලොකු පෝසෙක් කිලෝ 4ක් විතර. එහෙම. උන්ට කොහොමත් අල්ලනවා මේ පොඩි උන් මැරෙනවා කියලා කොහොමත් තියෙන්නේ. රොකයි ඉන්නේ. අර කොච්චර සත්තු හිටියත් ඉතින් නේද? නාඩි අල්ලලා මේ මේ නාඩි දෙන්නේ නෑ මලි නාඩිට. මිනිස්සුන්ට වගේ නෑ. නෑ පොඩි වේන් එකක් නේ වේන් එක තියෙනවා වේන් එක දැන් අර විජලනේ වෙලා තින් මේ ඇහැ යට. පිටිලා. ඔව් ඇහැ අර පොකට් එක වැඩිනේ යට. ඒක හොදට යටට ගිහිල්ලානේ තියෙන්නේ. ඒකයි මෙතන ගැඹුරයි. මේක පේන්නේ. මේ හැමතවත් දෙන්න කියලා බලන්න. හෙට දෙමු නහර ඉදි වුණාට පස්සේ. හෙට මෙයා ගියේ නැත්තම් උදේ කොහොලක් දෙන්න. හා. නැත්නම් ඉතින් රෑ තමයි. හා. ඒකට දැනෙන්නේ නැද්ද මන්ද? ඊයේ වගේ පටන් ගන්න තිබ්බේදගෙන නගන් සෝනද? මලගෙදරද? මලගෙදර දවසේ හිටියේ නැහැ. පීකා ගෙදර දවසේ හිටියා. දුර වලම හරි එකක් ගිහලා නේද ආයි. කොයිද හරි? ඔබ්බි ඇවිල්ලා හිටියා. හ්ම්. දැන් ආයි ඔයා බලන්න ගියාද? දැන් යන්න වෙන්නේ පන්නල පැත්ත. හ්ම්. යා. යන්නේ. විමාලි නම් ඉතින් ගොඩ යාළුවෝ විමානි එයා වගේ චන්ද්‍රයි ඒගොල්ලෝ ගිහිල්ලා. චන්ද්‍රා නම් එහෙම නැහැ. මේ එතරම් නෑ. ඔයා එක්කත් වෙනවා. මගේ අපි යෝමාන ගොල්ලෝ කාලේ හිටියා ඊට පස්සේ කෙනෙක්තර නෑ. නෑ. තාමල් ළඟ හිටියා. ඔව්. බොකරල්ලේ හිටියා. යා මොනවද බෑන මොකද කරන්නේ? හැදිච්ච ගමනවත් ඒක තමයි ඔච්චර නේද? හැදිච්ච ගමනවත් නෑ වෛරස් එක හැදිච්ච ගමන් දුර්වල වෙන්නේ නෑනේ. දැන් මෙයා විජලනේ වෙලානේ. ඒකට විජලනේ වුණා නම් මැරෙනවා. වොලියුම් එක අඩුනේ ඇගේ